අද වීඩියෝෙන් කතා කරමු WhatsApp එකට අලුතෙන් ආව username feature එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ username feature එක ගැන සරලව හඳුන්වුවොත් Tamanටම ආවෙනික වෙච්ච Tamanටම unique username එකක් හදාගෙන එන්නේ username එක කරා message කරන එක තමයි මෙන්න මේ WhatsApp username කියන feature එකේ ප්‍රධානම අරමුණ. ඉතින් මෙන්න මේකෙන් අපිට ගොඩක් හොඳ security privacy එකක් තියාගන්න පුළුවන්. මොකද අපේ number එක කොහම වෙලාවකවත් අපි අනිත් කෙනාට ෂෙයා කරන්න ඕනේ අපේ username විතරක් දීලා පුළුවන් අපිට මෙන්න මේක ෂෙයා කරගන්න. ඉතින් ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට සාමාන්‍ය කෙනෙක්ට ගෙස් කරලා එයාගේ නම්බරේ හොයාගෙන මැසේජ් එකක් දාන්න පුළුවන් කියලා නෑ. ඒකටත් WhatsApp එකකින් privacy දෙයක් හඳුන්වලා දීලා දෙනවා. ඒ කියන්නේ එයාට වෙනම කෝඩ් එකක් ලබා දෙනවා. ඒ කෝඩ් එක ඇක්සස් කරොත් ඒ කියන්නේ කෝඩ් එක එතනින් ඇඩ් කරොත් විතරයි එයාට ඒ නම්බරය ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේක කොහොමද හදාගන්නේ වගේම මෙන්න මේ username එක කොහොමද ගන්න කියලා බලන්න. අපි අපිට කද නැතුව වීඩියෝ එකට වීඩියෝ එකට ගිහිල්ලා මේක ගැන වැඩිපුර කතා කරමු. ඉතින් මම මුලින්ම ගන්න ඕනේ WhatsApp එකට යන්න. ඉතින් මේ විදිහට මම WhatsApp එකට යනවා. ඉතින් WhatsApp එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ 33 එක පාරක් ක්ලික් කරන්න. මේ 33 එක පාරක් ක්ලික් කරලා මෙන්න මේ තියෙන settings කියන තැනට යන්න. settings කියන තැනට ගියාට පස්සේ ඔයාලට වෙනවා account කියලා දැනක් තියෙනවා. අනේ account කියන තැනට යන්න. account කියන තැනට ගිහිල්ලා ඔයාලට වෙනවා your account කියන තැනින් මෙතන username කියලා ඔයාලට එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන username කියලා දෙනක් තිබ්බේ නැත්නම් ඔයාලට ගන්න තියෙන්නේ ඔයාගේ තියෙන Android phone එක නම් App Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් සමාන Google Play Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ඔයාගේ WhatsApp අප්ඩේට් කරගන්න. ඔයාලට තියෙන Apple phone එක නම් ඔයාලට පුළුවන් App Store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp අප්ඩේට් කරගන්න. ඉතින් එතකොට ඔයාලට මේ මෙන්න මේ feature එක පෙන්නයි. ඉතින් එහෙම පෙන්නන්නේ නැත්නම් ඔයාලට ටිකක් කල් ඉවසන්න වෙනවා. මොකද මේක Meta ආයතනයෙන් සීරුවෙන්සි කෙමින් තමයි හැමෝටම රිලීස් කරන්නේ. ඉතින් එහෙම ආවේ නැත්නම් ඔයාලට ටිකක් කාල බලන් ඉන්න වෙනවා. ඉතින් මේක ඇවිල්ලා නම් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ username කියන දේ එක වරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ create username කියන දේ එක පාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ ඔයාලට වෙන්නේ නැති මෙතන username එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් මගේ නම ඔදේශ් නිසා මම මෙතන ඔදේශ් කියලා ටයිප් කරලා බලමු. මේක යුනික් නැත්නම් අපිට මෙතන වැරද්දක් පේනවනේ. ඉතින් ඔයාලට මෙතන ඔයාගේ මේ නම වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි මෙතන 1 කියලා වගේ දාලා බලමු. ඔදේශ් 1 කියන එකත් දැන්ටමත් යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයා ඉක්මනට කරන්න නැත්නම් ඔයාට ඔයා කැමති username එක හොයාගන්න බැරි වෙයි. ඒ කියන්නේ ඔයාලා දාන්න බලාපොරොත්තු වෙන username එක ඔයාලට මෙතන ඇඩ් කරගන්න බැරි වෙයි. ඉතින් මේ විදිහම ඔදේශ් ප්‍රයිම් කියලා බලමු. ඔදේශ් ප්‍රයිම් ඔයාලට මෙතන ඔදේශ් ප්‍රයිම් කියන නම මේ විදිහට this username is valuable කියලා වටන. ඒ කියන්නේ මේ නම මේ WhatsApp use කරන කවුරුත් use කළා නෑ. මේ username එක මට විතරක් ආවෙන්ච් එක වෙච්ච username එක. ඉතින් දැන් මේක save කරනවා. ඉතින් save කරලා පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් දැන් මෙන්න මේක වෙන කෙනෙක්ට use කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍යයෙන් guess කරලා වෙන කෙනෙක්ට search bar එකේ ඔදේශ් ප්‍රයිම් කියලා search කළා මට මේ දාන්න පුළුවන් නේ කියලා. ඉතින් ඒක නැති කරගන්න අපි මෙන්න මෙතන done කෙනෙක් ක්ලික් කරලා මෙන්න මෙතන contact me by username කියන තැන ක්ලික් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති everyone එක අයින් කළාට පුළුවන් people who know my key කියන එක දෙන්න. අන්නේ ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට අපිට different key එකක් ලබා ගන්න පුළුවන්. මේ key එක දන්න කෙනෙක්ට විතරයි අපිට message දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි number එක select කරගත්තට පස්සේ මේ key එක ඉල්ලනවා එයාට message එකක් දාන්න. ඉතින් මේ key එක දැන්න කෙනෙක්ට විතරයි අපිට message දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන සුපිරිම feature එක. ඉතින් අපිට මේ key එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන get a different key කියන එක ක්ලික් කරලා අපි කැමති ලස්සන key එකක් ඒ කියන්නේ VIP key එකක් වුණත් ඔයාට මෙතනින් හොයාගෙන දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ගිහිල්ලා මේ විදිහට මම කැමති නම් එකක් හොයා ගන්නවා. ඉතින් මේ විදිහට ඔයා කැමති නම් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට 24444 වගේ නම් එකක් ඒ කියන්නේ ඒක සාමාන්‍ය මතක තියාගන්න ලේසියිනේ. ඉතින් අන්න ඒ වගේ නම් එකක් දාලා ඔයාලට පුළුවන් මෙතන save key දෙන්න. ඉතින් save key දුන්නාට පස්සේ ඔයා වෙන කෙනෙක්ගෙන් ඔයාගේ නම හොයාගෙන ඔයාලට chat එකක් දාන්න આવොත් අනිවාර්යෙන් ඔයාගේ මේ key එක අහනවා. ඉතින් ඒ key එක විදිහට 24444 දීලා තමයි ඔයාට message දාන්න එන්න වෙන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් සුපිරි WhatsApp privacy feature එකක් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මේක try කරලා බලන්න. ඔයාගේ මේ feature එක දැනටම available නම් අනිවාර්යෙන් පළවෙනි comment එක දාගන්න අමතක කරන්න එපා. ඉතින් මේගේ වටින brand new videos ඔයාගාටම ගෙන්න ගන්න ඕන අපේ channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ brand new video එකේ නැවත වුණ ගමන් මම නවතිනවා. මම නවාංගෝදේශ්. ඉතින් අපේ channel එකේ subscribe 300 goal එක නැද subscribe 100යි ඕනේ. subscribe සමානනේ subscribe 10යි ඕනේ. ඉතින් මට subscribe කරලා මට subscribe 300 goal එකට help එකක් දෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේකේ වටින brand new video එකේ නැවත වුණ ගමන් මම නවතිනවා. මම නවාංගෝදේශ්.